අපි දැක්කා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී මියගිය අම්සිකා දැරිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂක ඇමතිවරියගේ ප්‍රකාශය. ඇත්තටම අපි කනගාටු වෙනවා ඇයගේ ප්‍රකාශය පිළිබඳව. දැන් යම්කිසි සිදුවීමක් වුණාට පස්සේ ඇය සඳහන් කරනවා ඇයට ඇවිල්ලා පැමිණිල්ලක් කරේ නැහැ කියලා. මොකද්ද මේ වීලු කතාව? දැන් මේ රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තියෙන ආයතනයක් තමයි ළමා ආරක්ෂක අධිකාරිය. දැන් ඒතර ළමා ආරක්ෂක අධිකාරිය අය දැන් මේ එක බාර වෙන්න ඇමතිවරයෙකුගේ ප්‍රකාශය ඇත්තටම විහිළු සාගතයි. මොකද අපි ගාව මෙතන නිවේදනයක් තියෙන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කරපු ප්‍රවෘත්ති නිවේදනය. මේ නිවේදනය නිකුත් කරේ 2025 5 වෙනි මාසේ 6 වෙනිදා. කොටේන ප්‍රදේශයේ පදිංචි 16 වැනි පාසල් ශිෂ්‍ය මාල් නිවාසයේ බිමට පැන සියදිවි නසා ගැනීම සම්බන්ධ හානි කර ගැනීම සිද්ධිය සම්බන්ධවයි කියලා. දැන් මේකේ පැහැදිලිවම තියෙනවා දැන් මේ සිද්ධිය ගැන ඒගොල්ලෝ දාන්න කොටේන පොලිසිය දැන් මෙම වාර්තා වුණා. කොටේන පොලිසිය වගේ විමර්ශනය කරනවා කියලා. ඒ වගේම මේ විමර්ශනය සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාවල සිදුවෙන පවතින අතරතුර අප අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වී ඇති පරිදි දන්නවා. වාර්තා වී ඇති පරිදි දැන් මේම ගුරුවරයෙක් අතින් මේම අතරට ලක් වෙලා තියෙනවා කියලා මම බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා ඒක පැහැදිලිවම ලියලා තියෙනවා. ඒ වගේම ඒක සඳහන් වෙනවා ඊට අදාළව බම්බලපිටිය පොලිසිය මගින් ගුරුවරයා අත්අඩංගුවට කොට අරගෙන මහේස්ත්‍රාත් ඉදිරිපත් කරලා තියෙනවා අංක 37205 ඇලයිර 3 ඇලයිර 25 යටතේ B අංක. ඒ වගේම මේ වන්ට විදේශ ගමන් තානමක්ද ගුරුවරයාට පත් කරලා තියෙනවා ශරීරපත් නිදාස් කරලා තියෙනවා කියලා මේකේ තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මේ දැරිය විෂාදේ නැමැති රෝගී තත්ත්වෙන් ප්‍රතිකාර ලබනවා කියලා. දැන් අතන පාර්ලිමේන්තුවේදී ඒ ඇමතිවරිය සරෝජා පෝල් රාජ් ඇමතිලා මේක ප්‍රකාශ කළා. මේක සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයක්. මොකද ඒ දැරියගේ අනන්‍යතාවය පිළිබඳ මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම වැරදි. ඇය විෂාදයේ තත්ත්වයට පත් උනේ මේ සිද්ධියෙන් පස්සේ. ඉතින් ඒ සම්බන්ධයෙන් එක ප්‍රකාශ කරන්න ඕනේ එමනම්. එහෙම නැතුව දැන් මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම ඒ දැරියට කරපු අකටයුත්තක් ඇට තමයි අපි දකින්නේ. එතකොට ඒ වගේම දැන් මේ ළමා කාන්තා කාර්යාංශ දැන් මේකේදී මේ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පොලිසියේ ළමා කාන්තා කාර්යාංශ සමග එක්ව අප අමාත්‍යාංශ අනුබද්ධිත ළමා ජාතික ළමා ආරක්ෂක අධිකාරී විමර්ශනයක් ආරම්භ කරලා කියලා තියෙනවා මේකේ. දැන් එතකොට දැන් මෙතන අපිට තියෙන ප්‍රශ්නේ තමයි දිගින් දිගටම මේ දෙමව්පිය මංගාවට ආවේ නැහැ කියන්නේ දැන් යම්කිසි අපි දන්නවා දැන් දැරිය මිය ගිහිල්ලා අම්මා බරපතල විදියට බරපතලද ඒගොල්ලෝ කනගාටුදායක තත්ත්වයක ඉන්නේ. ඔවුන්ට බරපතල පීඩාවක් ඇතිලා තියෙන්නේ. දැන් මේ තමන් ගාවට එන්න ඕනේ කියලා කියන තරම් මොකද්ද මේ ඇමතිවරට උද්දච්චකම? අපි යන්නේ ඒකයි. මේ ළමා කාර්යාලයේ ඇමතිවරිය මේ උද්දච්චකමකින් පෙළනවා තමන් ගාවට මෙයා ආවේ නැහැ කියලා. මොකද්ද මේ වීලු කතාව? කාටවත් කවුරුත් එන්න ඕනේ නැහැ. ළමයි සම්බන්ධයෙන් අපි දන්නවා එක තැනකට පැමිණිල්ලක් ගියාම ඒක ඇති. පැහැදිලිවම මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙන කවුරුත් නෙවෙයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතුව තිබුණේ විදුහල්පතිනිය. මොකද සිද්ධිය ළමයි සම්බන්ධයෙන් මේ වගේ හිංසාකාරී තත්ත්වයක් වුණා නම් එම ආයතනයට වගකීමක් තියෙනවා පොලිසිය පැමිණිලි කරන්න. ඒ පැමිණිල්ල විදුහල්පතිනිය කළේ නැහැ. ඇය කළේ ඒක වාහනයක. මේ සමස්ත පාසල් පද්ධතියේ බහුතරයක් එක්කව කරේ වාහනයක. ඒ වගේ මේ සම්බන්ධයෙන් කතා කරන්න ඉන්න ගුරුවරු ගුරුවරුන්ට කතා කරන්න ඉඩ දුන්නේ නැති එක. මේක ඇත්ත කතාව. මේ යම් කිසි විදියකින් මේ විමර්ශනය ආරම්භ වෙලා විදුහල්පතිනියයි අදාළ ගුරුවරයායි පාසලේ නැත්තම් මේ කට්ටිය ඔක්කොම කතා කරන්න පටන් ගනී. හැබැයි ඒක වුන්නේ නැහැ. එතකොට දැන් ළමා ආරක්ෂක අධිකාරියේ ඒ වගේම ළමා කාන්තා කටයුතු ඇමතිවරයෙක් වගකීමක් තියෙනවා මේක දැනගත්තා නම් මැදිහත් වෙන්න. ඒ මැදිහත්ට අවශ්‍ය කටයුතු මංගාවට ආවේ නැහැ කිය ඉන්න එක තරම් දෙයක් තව නැහැ. මේ රටේ 43 ලක්ෂයක් පාසල් දරුවන්ට කරපු අපහාසයක් මේක. ඇත්තටම වගකීම් යුතු ඇමතිවරියෙක් ඇట్ట තමන් මේ කටයුතු හරියට කරාද කියන ප්‍රශ්නේ ඇමතිවරටම අපි කියන කණ්ණාඩියක ඉස්සරහා ගිහලා බලන්න කියලා. මේ වගේ උද්දච්ච ඇමතිවරු අපි දැකලා නැහැ. ඒක වගකීමෙන් කියනවා මේ සම්බන්ධයෙන් රජයක් ඇඩිලා පියවර ගන්න ඕනේ කියලා. මේ විදිහට ඇමතිවරිය උද්දච්ච දින කතා කරනවා නම් මොකද මේ දෙමව්පිය තුල අනවශ්‍ය පණිඩයක් යනවා පැමිණිල්ලක් කළොත් තමයි කටයුතු වෙන්නේ කියලා.
ඒක වැරදි. දැන් ළමා ආරක්ෂක අධිකාරියට කවුරුත් ගිහලා පැමිණිලි කරන්න ඕනේ නැහැ. මානව හිමිකම් කොමිෂන් සභාවේ පනතෙත් තියෙනවා යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා නම් ඒ කියන්නේ පරීක්ෂණ ආරම්භ කරන්න. දැන් ළමා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ළමා ආරක්ෂක අධිකාරිය මේ ආකාරයෙන් තොරතුරු දැනගෙන තවදුරටත් එන්න කියන එක විහිළුවක් ඇට අපි දකින්නේ. අවශ්‍ය නම් වුන්ට පුළුවන් ගීල ප්‍රකාශයක් ගන්න. ඇයි බැරි? ඒ කරන්න බැරි ඇයි? Taman ගාවට වෙන්න ඕනේද? තිබේකම විහිළු කතාවක්. ඒක නිසා මේ දැරියට යුක්තිය ඉටු වෙන්න ඕනේ. මේ විශේෂයෙන්ම අපි කියන්නේ මේක දැරියට යුක්තිය ඉටු වෙන්න ඕනේ කියන කාරණාව අපි අවධාරණය කරන්නේ ඉදිරියේදී මෙවැනි සිදුවීමක් නොවෙන්න. අද මේ අම්සිකා කියන දැරිය සියදිවි යානි කරගෙන ඇය විසින් ගෙවපු ජීවිතෙන් ගෙවපු වන්දියෙන් පස්සේ තමයි මේ සාකච්ඡා වෙන්නේ. ඇත්තට මේක නොවිය යුතුව තිබුණා. මේ පළවෙනි අවස්ථාවත් මේක නොවිය යුතුව තිබුණා. මේක මේ සිද්ධිය වාර්තා වුණු හැටියට සියලු දෙනා ක්‍රියාත්මක වුණා නම් මේක නොවිය යුතුව තිබුණා. දැන් අපි දන්නවා මේ සිද්ධිය හංගපු අය, මේ සිද්ධිය වාර්තා නොකරපු සිටපු අය, ඒ අදාළ ක්‍රියාමාර්ගගත නොගත් නිලධාරීන් මේ සියලු දෙනා සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් වෙන්න ඕනේ. මොකද එහෙම එකක් වුණොත් තමයි මේ සිද්ධිය මේ ඉදිරියේදී මෙවැනි සිද්ධියක් ඇති නොවෙන්නේ. ඒ වගේම දිගින් දිගට ප්‍රශ්න කරනවා. මේ අම්මා ගියේ නෑ අතන්ට ගියේ නෑ. අපි දන්නවා දැරියක් ඉන්න මවක් ඇටියට ඇය මේ සම්බන්ධයෙන් කියලා පැමිණිල්ලක් කරලා මොනක් හරි ඒ සිද්ධිය එළියට එනකොට ඒ දැරියට යම්කිසි විදියකට සමාජමය පීඩාවක් ඇති වෙනවායි කියලා ඔවුන් විශ්වාස කරනවා. එතකොට ඒක නිසා තමයි පැමිණිලි කරන්නේ නැත්තේ. එතකොට දැන් එවැනි විශ්වාසයක් අදන යාන්ත්‍රණයක් මේක හදන්න ඕනේ. සිද්ධියක් වුණාම අතිවිශාල සිදුවීම් සංඛ්‍යාවක් කවුරුත් නොදැන යට යනවා. ඇයි යට යන්නේ? ඒ සිද්ධියට භාජනය වුණු කෙනා යම්කිසි සමාජයේ නිරාවරණය වීම තුළ අයපත් වෙන ලැජ්ජාව, ඒක සමාජයෙන් වෙන අවමානය කියන කාරණාත් එක්ක. ඒ නිසා මේවා සම්බන්ධයෙන් අලුත් ක්‍රමවේද හදන්න ඕනේ. එහෙම නැතුව මංගාවට එන්න කියන එක නෙමෙයි කරන්න ඕනේ. මොකද මේ වගේ සිද්ධියක් වුණාම දෙමව්පියෙකුට බය නැතුව රහසිගතව අදාළ ක්‍රියාවලිය කරන යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. එහෙම යාන්ත්‍රණයක් මේ රටේ නැහැ. එතකොට ඒක නිසා තමයි ගොඩාක් මේ සිද්ධි යට යමින් තියෙන්නේ. මේ සිද්ධිය වාර්තා වුණාට පස්සේ අපිට බබා ගොඩක් අය කතා කරලා තියෙනවා එවැනි වෙච්ච සිද්ධි සම්බන්ධයෙන්. එතකොට දැන් අපි වුණත් මේව වාර්තා කරන්න ඕනේ. වාර්තා කරන්න යාන්ත්‍රණයක් හදන්න ඕනේ. ඒක විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ සම්බන්ධයෙන් වාම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මේ උද්දච්ච ක්‍රියාමාර්ගයේ දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරගෙන නවත්තන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ලැජ්ජ වෙන්න ඕනේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධයෙන්. ඔවුන් සඳහන් කරේ මොකද්ද? ඔවුනුත් කියන අපි දන්නේ නැහැ කියලා. පාසලේ විද්‍යාල්පතිනියට පැමිණිලි කරලා තියෙනවා නම් තව මොනවද කරන්න තියෙන්නේ? පොලිසිය මේකේ පරීක්ෂණයක් ආරම්භ කරලා තව මොනවද කරන්න තියෙන්නේ? එතකොට දැන් මේවා අපි දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? මාස 7ක් විතර ගියාට පස්සේ තමයි දැන් මොකද කරන්නේ? අදාළ ගුරුවරයා පුත්තලමට මාරු කරනවා. ඒ වගේම මේ විදුහල්පතිනියගේ නිදාසට කරනවා. කොච්චර කාලයක් ගිහිල්ලාද? ළමයා ජීවිතය ගෙවලා ඉවර ළමයාගේ එකම ඉල්ලීමයි තිබුණේ. මේ ගුරුවරයා පාසලෙන් ඉවත් කරන්න මට ඇවිල්ලා ඉගෙන ගන්න ඉඩ දෙන්න කියලා. ඒක කරේ නැහැ. අන්තිම දරුවා තීරණයක් ගන්නවා පාසලෙන් අයින් වෙන්න. හැබැයි ඒකට උඩගෙඩි දෙනවා පාසල. සාමාන්‍ය 11 වසර ළමෙක් පාසලෙන් ස්ථාන මාරු කරන්න වෙන පාසලකට යවන්නේ. එම නීතියක් නැහැ. කොහොමද උනේ මේවා? මේවා ගැන පරීක්ෂා වෙන්න ඕනේ. මොකද අපි මේක පරීක්ෂා වෙන්න ඕනේ කියන්නේ කාගේවත් පලි ගන්න අදහසකින් නෙවෙයි. ඉදිරියේදී මේ රටේ දරුවන්ගේ ආරක්ෂාව සාතික වීම සඳහා පමණයි. ඒ නිසා මේම වෙන්න ඕනේ. ඒක එම නොවුනා නම් මේක මිට වඩා මේ වගේ දෙයක් නොවුන නිසා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. අපි තාම කනගාටු වෙනවා. අධ්‍යාපන ඇමතිවරිය කාන්තාවක්. ළමා ආරක්ෂක ඇමතිවරිය කාන්තාවක්. මේ දැරියක් මේ. ඒක නිසා මේගොල්ලන්ට වගකීමක් තියෙනවා මීට වඩා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. මොකද මෙතන දරුවට යුක්තිය වගේම ඉදිරියේදී එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අදාළ ක්‍රමවේදයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මේ අපි දැක්ක ඊයේ දවසේ ශාල පිරිසක් ඇවිල්ලා තම තමන්ගේ රැකියාව වලින් එළියට ඇවිල්ලා මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා හිටියේ. ස්වේච්ඡාවෙන් වුන් ආවේ. මොකද්ද කියන්නේ ළමා ආරක්ෂක ඇමතිවරිය. මේවා ජනමාධ්‍ය FB අරා කරන්න බෑ. මේව කරන්න ඕනේ වෙන විදි තියෙනවා. දැන් සමාජ මාධ්‍ය මේවට පාවිච්චි කරන්න එපා කියලා මේ නිවේදනෙත් ඒ ගැන තියෙනවා. දැන් මේ වෙන අයට මේවා මැදියත් වෙන්න එපා. සමාජ මාධ්‍යට යන්න එපා. අපි කරන්නම් කරාද? දැනගෙන හිටියන්නේ මොකද්ද කරේ ඔයගොල්ලෝ? මුත් කරේ නෑනේ. ඉතින් ඒක නිසා තමයි ජනතාව ඉලිට ඇවිල්ලා කියන්නේ. එතකොට දැන් FB එකේ දාන්නේ. ඒක එක නිසායි කියන්නේ කරපු නැති නිසා තමයි. ඊට පස්සේ කියනවා දාන්න එපාලු. ඉතින් ඒක නිසා අපි කියනවා එවුන්ට වඩා විනයක් අපිට තියෙනවා.
ඒක නිසා පැහැදිලිවම කියන්නේ මේ වගේ ප්‍රකාශ කිරීම නෙමෙයි යුක්තිය ඉටු කිරීම කඩනම් කරන්න ඊයේ දවසේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ මාජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් එක්ක තමයි මේ සාකච්ඡාව තිබුණේ. ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළා අද දවස තුල මේ සම්බන්ධ විසඳුමක් ලබා දෙනවා කියන කාරණය. ඒක දිගටම කිව්වා. ඒ නිසා අපි කියනවා ඒ தත්ත්වය ඇති විය යුතුයි කියන කාරණාව අපි පැහැදිලිවම කියන්න ඕනේ. නමුත් තවමත් දැන් මේ ගුරුවරයා දැන් තව සතියකින් විතර තමයි දැන් අධ්‍යාපන අමාත්‍යාංශ කැඳවලා මේ මත විමසන්න හදන්නේ. දැන් ඒක ඇත්තටම ඒකට දැන් අද දිනේදී පිළිතුරක් ලැබෙයිද? නෑ ඔවුන්ගේ ඊයේ දවසෙත් අපි අධ්‍යාපන ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා දෙමව්පියෝ ඒ වගේම සමාජයත් යම්කිසි කැළඹිලිකාරී තත්ත්වයක ඉන්නේ. මොකද ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන යුක්තිය ඉදිරියේදී මේ වැනි දේවල් නොවීම මේ දැරිය පවා සඳහන් කරලා තියෙන කාරණාව තමයි මේක තව කෙනෙකුට නොවිය යුතුයි කියන කාරණාව. ඒක නිසා ඔවුන්ට වගකීමක් තියෙන කඩිනමින් මේවා කරන්න. දැන් මේ සති ගන්න දැන් මේක දැනටම ප්‍රමාද වෙලා තියෙන්නේ. කඩිනමින් මේ සඳහා ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දැන් කඩිනමින් ගත්ත ක්‍රියාමාර්ගයක් අපි ඊයේ දවසේ දැක්කා. මොකක්ද? අර උපකාරක පන්ති ගුරුවරයාගේ උපකාරක පන්තියට පොලිස් ආරක්ෂාව දීලා. ඊයේ රෑ අපි දැක්ක පොලිසියෙන් ඉන්නව එතන ආරක්ෂාවට. දැන් මේක තමයි කඩිනම් ක්‍රියාමාර්ගය. ඒක නිසා ඊට වඩා දරුවගේ පැත්තෙන් ආරක්ෂාවක් අවශ්‍යයි. අපි කියන්නේ පොලිසිය එතනට ගියක වැරදි කියලා. නමුත් ඔවුන්වත් ආරක්ෂා කරගන්න නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්. නමුත් අරතරන් ඉක්මනට අරව වෙන්නේ නැහැ කියලායි අපිට කියන්න තියෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ ගුරුවරුන් දෙදෙනා සම්බන්ධයෙන්ම යන මේනෝට ඔවුන් මෙම NPP එකට සම්බන්ධ ගුරුවරුන් දෙන්නේ ඒ නිසා මේ ක්‍රියාමාර්ග ගන්න නැහැ කියලා. ඇත්තටම මේක දේශපාලන හස්තයක් විසින් වහගෙන දින්නේ. අපි පැහැදිලිවම ඊයේ දවසේ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්ට මේ තත්ත්වය පැහැදිලි කරා. අපි ගොම මේගොල්ලෝ ජාතික ජනබලවේගයේ එක්කෙනෙක් මහමැතිවරණ අපේක්ෂකෙක් වගේම මේ සංවිධායකවරේ. එතකොට දැන් ඒක නිසා ඔබගේ දේශපාලන මැදිහත් වීමක් මේකේ තියෙයිද කියලා. ඔව් සහතික වුණා එවැනි දෙයක් වෙන්නේ නැහැ කියලා. මොකද ඔවුන් ජනාධිපති වුණාට පස්සේ NPP නෙවෙයි ඔවුන් සහතික වුණා මේක ක්‍රියාත්මක කරනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ සහතිකය අනුව කටයුතු කරයි කියලා. දැන් ආගමැතිතුමියත් පසුගිය දා ප්‍රකාශ කළා මටත් නීතියකයි අනුර සහෝදරයටත් එකයි අපි හැමෝටම එකයි කියලා. නමුත් දැන් මේක දැන් මාස කිහිපයක් ගිහලා තවමත් නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන තැනදී යම් කිසි දෙයක දේශපාලනත් එක්ක වෙනවා කියන්නේ. අපිට පැහැදිලිවම කියන්න තියෙන කාරණාව තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් නිතරම කියන කතාවක් තමයි පොලිසියට පැමිණිල්ලක් කරේ නැහැ කියන එක. ලංකා ගුරු සංගමයට අපි පොලිස් ප්‍රතිවරයාට මේ සිද්ධිය සහ මේ උපකාරක පන්තිය සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කරලා දෙමව්පියන්ගෙන් ප්‍රකාශ අරන් තියෙන්නේ. තවත් මොකටද ගිහිල්ලා පැමිණිලි කරන්න කියන්නේ? පැමිණිල්ලක් නැහැ කියලා කියන්නේ ඇයි? දන්නේ නැද්ද මේක? දැනගෙන මේ මොකද්ද මේ නටන වීලුව? ඉතින් පැමිණිල්ලක් අරගෙන ඒ දෙමව්පියන්ගේ පොලිසියෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙන්නේ. දැන් අපි දැනුවත් පෙරේද දවසෙත් ඒ දරුවගේ නිවසට ගිහිල්ලා පොලිසියෙන් ප්‍රකාශ ගත්තා. අද දවසෙත් අපි දන්නවා ළමා කාන්තා කටයුතු ළමා කාර්යාංශයේ ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ ඒ දෙමව්පියන්ගේ ප්‍රකාශයක් ගන්නවා. ඉතින් මේ වගේ ප්‍රකාශ ගන්නවා ඒගොල්ලෝ. පරීක්ෂණ යනවා. ඒ යද්දී සමාජයට කියනවා පැමිණිල්ලක් කරේ නැහැ කියලා. මොකද්ද මේ වීලුව? ඒක නිසා මෙවැනි දරුවෙක් මිය ගිහිල්ලා තියෙන්නේ. සමාජයක් තුළ විශාල ඉල්ලුමක් තියෙනවා මෙවැනි දේවල් ඇති නොවිය යුතුයි කියලා. ඒක නිසා ඔවැනි කතා නෙමෙයි. තමන් අසින් වෙච්ච අතපසු වීමක් තියෙනවා නම් ඒක පිළි අරගෙන ඒ සඳහා පියවර ගැනීමයි වැදගත් වෙන්නේ. දැන් අපි දන්නවා ඒ කාර්යතුමු චෝදනාවක් තමයි මේ පිරිමි කට්ටිය තමයි ළමා හා කාන්තා කාර්යාංශයට මේ ඇමතිවරු විදිහට පත් වෙලා ඉන්නේ. ඒ නිසා කාන්තාවක් එන්න ඕන කියන මේ ආණ්ඩුවේතුමු ප්‍රධාන තර්කයක් ඒක ඒ නිසා කාන්තාවක්ම පත් කළා. එතකොට කලින් අපි දැක්කා ගීතා කුමාරසිංහ ඔවගේ කණ්ඩායම් හිටියා මේ ඇමතිවරු වල. ඔවුනුත් මේ උදාසීන පිළියෙත් නිසා සමාජයේ දෙවි කතා බහට ලක් වුණා. මේ ඇමතිවරිය එම ක්‍රමවේදන අනුගමනය කරන්නේ. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තොත් සරෝජා පෝල්රාජ් ඇමතිවරිය අනුගමනය කරපු ක්‍රියාමාර්ගය අපි කිසි ලෙසකින් පිළිගන්නේ නැහැ. ඒ වගේම ඇය ඊයේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය අපි කිසි ලෙසකින් පිළිගන්නේ නැහැ. මීට වඩා වගකීම් සාගත යුතුයි ඉදිරියේදීවත් මෙවැනි සිද්ධියක් වුණාම මේක පාඩමක් කරගන්න කියලා අපි කියනවා. ඒ වගේම රජයට කියනවා මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරන්න මේ සිද්ධියේදී රජයේ වගකීම ප්‍රකාශ කරන ඇමතිවරියගේ මේ ප්‍රකාශය පිළිබඳ දෙසරයක් හිතන්න කියලායි අපි ආණ්ඩුවේ පාර්ශ්වයන්ට කියන්න කැමතියි.